රසවදේට ආයිබෝවන් කියලා මම ඕගොල්ලෝ පිළිගන්නවා. ඕගොල්ලෝ දන්නවා මම මේ ට්‍රේන් එක දාගෙන මොකද්ද කරගෙන හිටියේ කියලා. මතකද මන් දන්නේ ගිය සැරේ මම මිරිස් කලේ ඔය මොකක්ද ඒකට කියන්නේ තුන පාකුඩු ඔක්කොම ලෑස්ති කරා මෙයා යන්න. ඒ වැඩ ටික ඉවර කරලා හොඳ රිදෙනවා හොඳටම. දැක්කද මහරාණි වගේ වාඩි වෙලා ඉන්නවා. මොනවද කිරුවේද ඔය? ඔය මිරිස් කලේ ග්‍රයින්ඩ් කරන්න ඕනේ ටික ග්‍රයින්ඩ් කරලා හරි වහගන්න. ඔක්කොම මේ පැත්තට යවලා තියෙන ඔක්කොම කපලා හොදලා එල්ලෙකට අඩුවෙන් මොනක්ද හරි දාන්න කිව්වොත් කොහොමද දානවද? මේක තෙල් තාච්චි නම් ඒ ඉඳලා දාන්නේ. ඇයි? එච්චරට බයයි එයාගේ මූණට තෙල් කියලා. ඔයා අද මොකද්ද උයන්නේ නිකන් මෙතන වෙලා නාස්ති කරන්න එපා. ඔයා හිතුවද අපි ඔයා වගේ මේ වැඩ නැති මිනිස්සු කියලා? අද අපි හදන්නේ homemade chicken meatballs. දැන් මේකෙන් මල්ලි මන් දාලා food processor එකට දාලා අරන් තියන්නේ boneless chicken breast, onions, green chili, garlic, karapincha, salt. That's all. මේ ටිකනේ අනියන් ආනේ මේකට කියන්නේ කරපිංචා garlic, onion, green chili නෑ මෙතන. ඒක temporado කරලා පාවිච්චි කරා. So this is homemade meatballs. It is good and as a binding agent එක පෙති පාම් පෙත්තක් දානවා. And හැබැයි මට ආසම දේ කිරික මිරිසට කියලා තියෙනවා. ඒක කිව්වොත් අහන්නේ මේක තමයි හදන්නේ. ඇදුවත් කන්න නැතුව ඉන්නේ. මේක ඕගොල්ලන් මේ හදලා ෆ්‍රීසර් එකකින් දාලා තියන්න පුළුවන්. ඕන වෙලාවට ඩිෆ්‍රොස්ට් කරලා චුට්ට වෙලාවට පස්සේ පෑන් එකට දාලා ගන්න පුළුවන්. මේක මගෙන් ගොඩාක් කට්ටිය ගන්නේ බයිට්ස් වලට. බිග් මැච් කාලේ it goes a lot. මම පොඩි කතාවක් කියන්නම්. යාපනයේ අපිට හිටියා ගෝට් කෙනෙක්. මම ඒ කාලේ ඉපදිලත් නැහැ. මොනවද? The goat you ate. I didn't eat the goat. I just no. They fed you. I cried in the homecoming. I didn't even go. Mommy didn't even have a chance to wear the new frock that she made. Cried so much and 103 fever. මෙයා හැමදාම අපේ ගෙදර ගෝට් කෙනෙක්ව ගත්තලු යාපනයේ ඉන්න කාලේ. ලස්සනයි උසුදුයි මේ වගේ කන් දෙක තියෙනවා පින්තූර දැකලා තියෙන්නේ. මෙයාට මෙයා හැමදාම උදේ කියලා කවනවා ඕම මේ කරනවා. එක දවසක් ඇවිල්ලා ආලා කෝ ගෝට් උයලා යවලා එක්ක. No, that was my father's brother's homecoming, and they were having a whole number of guests coming. So the goat was cooked for that, and I used to go and feed him every day. කොස්කොල එයාට කවනවා මම ඒ වගේ ගොඩක් වැඩසටහන තියෙනවා මට උදේ ඉඳලා හරකඩ එළුවඩ බල්ලඩ වැඩ තියෙනවා මේ අඩලා අන්තිමට 102කින් වුණා මම කවුද කෑවේ ඒ හෝම් කමින් එකට ආපු කටියට උයුවේ ආවු අනේ ඉතල බලන උට නමක් කියලා මෙයා so අඩලා උණ හැදිලා යන්න බැරි වෙලා මම මාව නැනිත් එක්ක මේ අපේ ගෙදරින් තියලා මම ගියා හෝම් කමින් මගේ කසින්ස්ලා ඔක්කොම ලස්සනට අරගෙන ආවා මම අයියෝ මැරණකම් එක කියලා බනිනවා මට එච්චර ලස්සනට ඇඳුමක් හදලා තියෙනද කියලා. තක්කාලි ටිකක් දානවා. මිරිස් කුඩු ඩාර්ක් සෝයා සෝස් පාවිච්චි කරන්න. දානවා වගේ ප්‍රශ්න අහන්න එපා. ඩාර්ක් නැත්නම් වෙන මොනවද දාන්නේ කියලා. ඩාර්ක් එක ගන්න පුළුවන් ලංකාවේ. මේක තමයි මීට් බෝල් එක. මේක කලින් කාලේ තියෙන ඉඳන් මම කියනවා මේක nice very good. ඕගොල්ලන්ට
ඒ වගේ ඉවෙන්ට් එකක් තිබ්බොත් බිග් මැච් බොන දේවල් බයිට්ස් වලට මරු. ඔන්නම් කෝල් කරලා ඕඩර් කරගන්න. එහෙනම් ඕගොල්ලන්ටත් කන්න පුළුවන් අක්කගේ බෝල්ස්. මගේ බෝල්ස් නෙමෙයි මට කොයිද බෝල්ස් තියෙන්නේ? අපේ ගෙදර මේ බල්ලා මේක මෙතන අපි මේ කවදාවත් කෑම ගේන්නේ මේ පරියෝ ඉන්න තැන බලන්නකො. මේ පරියෝට ගිහාගෙන ඉන්නේ මේ ඔක්කොම ඔයලා දෙන ඒගොල්ලෝ ගන්න කියලා. මේගොල්ලෝ කියන්නේ ටිකක් නෑ. මේ ගෙදර බල්ලෙක් ආවොත් ඇට දෙකත් එක්ක ඕක කපන්න එක තමයි අක්කගේ පළවෙනි රෙස්පොන්සිබිලිටි. මගේ දෙක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. කොහොමද දැන් වැටිලා වගේ තමයි ඕක. එහෙනම් අපි හම්බ වෙමු. ඕන නම් කෝල් එකක් දෙන්න මෙයාට. ඒකෙන් නෑ කිසිම 0717515